ශ්‍රද්ධාවද සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, බණ ටිකක් අහමු. බණහන වෙලාව කරුණාව කියලා කියන්නේ මොකක්ද? පර දුක්ඛේ සති සාදුණං හදේ කම්පනං කරෝති इति කරුණ. ඔය ඇත්තෝ දැකලා ඇති අනුන්ගේ දුක දැක්කහම උණු වෙන හදවත් තියෙන ඇත්තෝ බුදුහාමුදුරුවෝ දේශනා කරන අනුන්ගේ දුක දැක්කහම උණු වෙන හදවතක් තියෙනවා නම් ඒකට කියනවා මොකද්ද? කරුණාව. හැබැයි කරුණාවයි රාගයයි පටල ගන්න එපා. කරුණාවයි කාමයයි පටල ගන්න සමහර කරුණාවන්ත වෙනවා තමන්ගේ තියෙන අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මම ඔයාලට උදව් කරන්න පසු කාලීනව බලාපොරොත්තු තියෙනවා. ඒගොල්ලන්ව ලං කරගන්න, ඒගොල්ලන්ගේ දේ අයිති කරගන්න නේ. සමහර වෙලාවට වයසට ගිය උන්දලට සලකනවා දීපල ටික ලියාගන්න. ඒක කරුණාව නෙවෙයි. මම දැකලා තියෙනවා සමහර නෝනලා මහත්තුරු ලක්ෂයක් විතර දීලා බල්ලෙක් අරන් එනවා ගෙදර. කොණ්ඩ පීරලා නේද සෙන් පවුඩර් දාලා චීස් බටර් කවල් බල්ලව හදනවා. බල්ලා හෙන ලොකුවට හැදෙනවා. ඊට පස්සේ බල්ලව බදාගෙන දානවා ෆොටෝ එක Facebook එකේ. ඔයාගේ ඉන්නවනේ මේ ෆෑන්ස්ලා. එතකොට ඒගොල්ලෝ ලයික් කරනවා, කමෙන්ට් කරනවා. සමහර මෝඩියෝ දාන හප්පේ ඔයාගේ සත්ව කරුණාව. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඔය කරුණාව තමයි. ඕම නින්න ඕනි කියලා දානවා නේද කමෙන්ට්. මතක තියාගන්න ඒක කරුණාව නෙවෙයි. ඒක මොකද්ද? කාමය. ඔබේ රාගසිත. ඇයි? ආසම જાතියකෙක් ගෙනාවා ඌට සලකුවා අපිට ඕන විදියට හදාගෙන ඉඹගෙන දානක් නේ. එතන තියෙන්නේ කාමය, එතන තියෙන්නේ රාගය. කරුණාව කියන්නේ මොකක්ද? පාරේ ඔයත් ඔය අද්දි දකින්නවා හොරි හැදිච්ච නාටු බලු පැටි වැස්සට තෙමි ගැහෙනවා පණ ගැහි ඉන්නවා. ඔයත්න්ට ඒ වෙලාවේදී හිතනවා තනේ පව් මේකත් ජීවිතයක් නේ කියලා උස්සගෙන ගිහිල්ලා දෙවෙන්නේ නැති තැනකින් තියලා යෝගට් එකක් එහෙම අරන් දෙම් අන්න කරුණා. පර දුක්ඛේ සති සාදුණං හදේ කම්පන කරෝති इति කරුණ. මේ පරිසර වේදීන් අතර ඉහළම කෙනා බුදුහාමුදුරුවෝ. මොකද උන්වහන්සේ ඉපදුනෙත් පරිසරයේ ස්වභාවිකව, බුද්ධත්වයට පත් වෙන්නෙත් එහෙමයි, පිරිනවම් පාන්නෙත් එහෙමයි, බණ කියන තරමක් කිව්වෙත් ස්වභාවික පරිසරය. ඒ සූත්‍ර පටන් ගන්න කියන්නේ වේළුවනේ කලන්දක නිවාපේ. උණගස් වලින් වට වෙච්ච ලෙහෙනුන්ගේ අභය භූමියේ වේළුවනාරාමය කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පරිසරයට බොහෝම ආදරය කරපු කෙනෙක්. උන්වහන්සේ මේ කෙතක් උපමා කරගෙන නිවන් මඟ පෙන්වපු තැන තමයි කෙත්තූපම සූත්‍රය. එමන්ද බුදුරජාණන් වහන්සේට මේ කෙත්ත පිළිබඳව හොඳ දැනුමක් තිබ්බයි. ශාක්‍ය වංශය කියලා කියන්නේ කෘෂිකර්මය පදනම් කරගත්ත රජපෞලක උරුමකාරයෝ. දැන් බුදුහාමුදුරන්ගේ තාත්තා සුද්ධෝදන, එයාට හිටියා සහෝදරයෝ දෝතෝදන, අමිතෝදන, ශුක්ලෝදන. ඒ ඔක්කොටම නමට අගින් එන ඕදන. සුද්ධ ඕදන, සුද්ධෝදන, ශුක්ල ඕදන, ශුක්ලෝදන, අමිත ඕදන, අමිතෝදන. ඔය නම් බලන්න හෝදන කියන්නේ පාලියෙන් බත්. බතට කියපු නම්. ඒගොල්ලන්ගේ පරපුරම ගොවිතැනත් එක්ක බැඳිච්ච. මතකද අර අවුරුදු පුංචි කුමාරයා නේද මාස ගානක් වයසේදී වප්මගුල් උත්සවේ ආනාපාන සති භාවනාව කරා. එනිසා කෘෂිකර්මයේම උරුමය කරගත්ත පෞලක කෙනෙක් බුදුරජාණන් වහන්සේ. හැබැයි කවදාවත් පින්වත්නි ගොවියෙක් විදිහට කුඹරට බහැලා නැහැ. මොකද අවුරුදු 16 දී විවාහ වුණා. 13ක් රාජසිරිය ඉඳලා පූර්ණ කාලීනව රාජශ්‍රීය විඳපු කෙනෙක් නේ අවුරුදු 13ක්. කුඹුරු වලට බහැලා ඒවා කරලා නැහැ. වප්මගුල් උත්සවයට ගියා. මේ සූත්‍රය කියවදී අපිට පේනවා අවුරුදු 60-70ක් කුඹුර හිටපු මිනිහෙට වැඩිය කුඹුර ගැන බුදුහාමුදුරුවෝ දන්නවා. අන්න භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා හරි අපූර්ව කතාවක් කියනවා. අට්ඨංග සමන්නාගතං භික්ඛවේ කෙත්තේ බීජං උත්තං මහප්පලං හෝති. න මහසාදන්න පාතේයන්ති කතං අට්ඨංග සමන්නාගතේ. මහණෙනි අංග 8කින් සමන්විත කෙතේ බීජ ඵල ගන්නෑ. අස්වැන්න මහත්ඵල නැහැ. අසනිතාම අඩුයි ගොවියාට වැලේ වැල් නැතු යනවා කුඹුරු ಜಾති 8ක් තියෙනවා. ඒවයි හිටෙව්වා කියන ඵල ප්‍රයෝජනයක් නැහැ. මොන වගේ කුඹුරුද? පළවෙනි එක. ඉදහ බික්කවේ කෙත්තං උන්නාම නින්නාම හෝ. සමහර කුඹුරු තියෙනවා වලගොඩලි සහිතයි. ඒ කියන්නේ
විභාගාවට අවශ්‍ය හිතකර සාධක ගැන උගන්වද්දී පින්වත් භූගෝල විද්‍යාව හිම කියලා දෙන සෙල්සියස් 27ක විතර උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. මිලිමීටර 1500ට එහා ගිය වර්ෂාපතනයක් තියෙන්න ඕනේ. ඊළඟට හොඳ වැලි සහිත පසක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි තැනිතලාබි. භූමිය තැනිතලා නැත්තම් විභාගා කරන්න බෑ. ඕනේ කාලෙට ජලය රඳවා ගන්න බෑනේ. ජලය බැහැලා ගියාම ඉවරයි. ඒ නිසා විභාගාවට ඕනේ සමතලාබි. උදාහරණයක් කියන වලගොඩලිය වල ගොවිතැන් කරා කියලා අස්වැන්නක් ගන්න බෑ. එහෙනම් පළවෙනි කුඹුරු වර්ගය මොකද්ද? සමතලාබිමක නොවනේ 2. ඊළඟට බුදුහාඳුර කියන පාසාන සක්කරිල්ලංච හෝති. කුඩා විශාල ගල් පිටිලා ඒ කුඹුරේ. ඒ කුඹුර හැමතිස්සෙම ලොකු ගල්, අතල ගල්, කුඩා ගල්, බොරම් වලින් පිරිච්ච කුඹුරක්. ඒක වගා කරන්න හරිම අමාරුයි. තුන්වෙනි එක කියන ඌසරංච හෝති. කරමැටි තියෙන. ඒ කියන්නේ දියෝල්පත්. හැම තැනින්ම මතුවේවි දිය සීරාව යනවා. එතකොට ඒකේ හරියට අස්වැන්නක් ගන්න බෑ. ගොයන්පල කුණු වෙනවා. නේද? ගොයන් වර්ධනය වෙන කාලේ වතුර ඕනේ වුණාට පැහෙන කාලේට වතුර ඕනේ නෑ. දැන් පැහෙන කාලෙටත් විතර මේ උල්පත් වලින් මතුවෙන්න ගියොත් මොකද වෙන්නේ? එතකොට උල්දියේ අර ඔක්කොම තැඹිලා විනාශ වෙලා යනවා. ඒක නිසා මෙන්න මේ කියන කරමැටි තියෙන කුඹුර හරියන්නේ නැහැ. ආය සම්පන්න නම් හෝති. කුඹුරට වතුර ගේන්න දියමක් නැහැ. කුඹුරට වතුර ගේන්න ඒ කියන්නේ දැන් ලියක් දාගත්තා. ඒකට වතුර කොහෙන් හරි ගේන්න දියමක් තියෙන්න එපා. ඒවත් නැහැ. එරන්න අපාය සම්පන්න හෝති. කුඹුරෙන් පිට වෙන්න ඒවත් නැහැ. ඒ කියන්නේ වතුර ගේන්නත් නැහැ. සමහර තැන්වල ගෙනාපු වතුර බස්සන්න නැහැ. ඊළඟට කියනවා මාතිකා සම්පන්නං හෝති. ඒකේ නියර නැහැ. ගොවියට ඇවිදගෙන යන්න. නියර නැති කුඹුරවල් වල වගාසන හරියන්නේ නෑ. ඒ ගොවියා බලන්න ඕනේ නේ ගිහින් ඒ වල් පැල හැදිලාද නේද? කුඹුර ඇස්සන්න ඇවිල්ලාද? මේ කුඹුරට මොකද කරන්න ඕනේ? තනින් තනට යන්න ඕනේ. නියරක් නෑ. ඊළඟට කියනවා මරියාදා සම්පන්න. විශාල ඇලපාරුවලුත් නෑ ළඟපාත වතුර ගන්න. ඔය ගොවියෝ කියනවානේ අපේ කුඹුරු වලට වතුර නෑ. අපි මේ පාර අනාථයි අපිට කුරුමිනාශක බොණ්ඩයි වෙන්නේ. ඇයි? කුඹුරට ළඟපාත වතුර ගන්න තැන ඔය කරුණ වටේ කුඹුර විනාශයි කියලා. ඒකේ වගා කරලා ගොවියා කොච්චර සිහින මාලිගා ගොඩ නැගුවත් කොච්චර බලාපොරොත්තු තියන් හිටියත් අස්වැන්න නැහැයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඔයත් හිතන්නේ ඇයි මේ බුදුහාමුදුරුවෝ මේ කුඹුරක් ගැන කියවන්නේ? ඔය කුඹුර ගැන කියලා බුදුහාමුදුරුවෝ කියනවා භික්ෂුන් වහන්සේලාට ඒව මේව කොහො භික්ඛවේ අට්ඨංග සමන්නාගතේසු සමන බ්‍රාහමණේසු දානං දින්නම් මහත්ඵලං හෝති. න මහානිසංසන්න මහාජුතකන්න මහා විප්පහරං කතං අට්ඨංග සමන්නාගතංසු. මහණෙනි ඒ වගේම අංග 8කින් යුක්ත මහාන බමුණන් කෙරෙහි දුන්න දාණය මහත්ඵලත් නැහැ මහානිසංසත් නැහැ. අපි දන් දෙනවා තමයි. හැබැයි මේ අංග 8 නැති අයට දන් දුන්නාම ඒක මහත්ඵල මහානිසංස නෑලු. කවුද? පළවෙනි එක මේගොල්ලෝ ගාව තියෙන්න ඕන ලක්ෂණ. මිච්ඡා දිට්ඨිකා හොಂತಿ, මිච්ඡා සංකප්පා හොಂತಿ, මිච්ඡා වාචා හොಂತಿ, මිච්ඡා කම්මන්තා හොಂತಿ, මිච්ඡා ජීවා හොಂತಿ, මිච්ඡා වායාමා හොಂತಿ, මිච්ඡා සතිනෝ හොಂತಿ, මිච්ඡා සමාධිනෝ හොಂತಿ. යම් කිසි මහාන බ්‍රාහමණේ මිච්ඡා දිට්ඨියෙන් යුක්තයි. දැන් ඔබ අහලා තියෙන සම්මා දිට්ඨිය. ඒකේ අනිත් පැත්ත මොකද්ද? මිච්ඡා දිට්ඨි වැරදි දෘෂ්ටියෙන් යුක්තයි. මිච්ඡා සංකප්ප වැරදි සංකල්පනාවලින් යුක්තයි. මිච්ඡා වාචා වැරදි කතාවලින් යුක්තයි. මිච්ඡා කම්මන්ත වැරදි ක්‍රියාවන්ගෙන් යුක්තයි. මිච්ඡා ආජීව වැරදි ජීවිතේ පවත්වා ගැනීමේ ක්‍රමවේදවලින් යුක්තයි. මිච්ඡා වායාම වැරදි උත්සාහයෙන් යුක්තයි. මිච්ඡා සති වැරදි සිහියෙන් යුක්තයි. මිච්ඡා සමාධි වැරදි සමාධියට. එහෙම අයට දන් දුන්නා කියලා මහත්ඵලත් නැහැ මහානිසංසත් නැහැ. අට්ඨංග සමන්නාගතේ භික්ඛවේ කෙත්තේ බීජං උත්තම් මහඵලං හෝති මහානිසංසා පාතේ යන්ති කතමේ අට්ඨංග සමන්නාගත. මහණෙනි හැබැයි අංග 8කින් යුක්ත කුඹුරේ අස්වැන්න මහත්ඵලයි මහානිසංසයි. අරක කිව්වේ මහත්ඵල මහානිසංස නැති කුඹුරු. දැන් කියනවා මහත්ඵල මහානිසංස වෙන කුඹුරු. පළවෙනි එක ඉද භික්ඛවේ කෙත්තං අනුන්නා මනින්නාංච හෝති. අනුන්නා මනින්මාච හෝති කියන්නේ
මේ ලෝකේ සමහර කුඹුරු තියෙන වල ගොඩලි නැහැ. නේ? අරක කිව්වේ උන්නාම නින්නාම හොති. මේකේ කියන අනුන්නාම නින්නාම හොති. වල ගොඩලි හරියටම සමතලා වින් බලන්නකෝ ත්‍රිකුණාමලේ පැත්තට එහෙම ඔයත් විනෝද ගමන් එහෙම ඇද්දි දකින්නානේ. එක යායට කඳුවල නෙමෙයි වගා කරලා තියෙන්නේ. දිගින් දිගට ඔය වීවගා වැඩිපුරම කරන දිස්ත්‍රික්ක ගැන හිතන්නකෝ ත්‍රිකුණාමලේ. පොළොන්නරුව කුරුණෑගල. ඔය තියෙන්නේ මොනවද? කෙලින්ම සමතලා භූමි. නුවරත් වී වගා කරන අර හෙල්මලි කියලා කියන්නේ අපි හෙල්මලු වගා කියන තට්ටු ක්‍රමයට උඩ තියෙනවා. ඊට යටත් තියෙනවා. හැබැයි ඉතින් කවදාවත් වී වගාවට ප්‍රචලිත ප්‍රදේශ ගාම අපිට නුවර මතක් වෙන්නේ නැහැ. බදුල්ල මතක් වෙන්නේ නැහැ. ඇයි වලගඩලේ තියෙන නිසා අස්වැන්න ගන්න බෑ හරියට. අස්වැන්න හොඳට තියෙන්නේ අර තැනිතලා භූමි වල පළවෙනි එක. දෙක අපසාන සකරිල්ලන්ට හොති ඒවැයි ගල් බොරලු නැහැ. ලොකු ගල් පොඩි ගල් බොරලු ගල් ඒවා නැහැ. කෙලින්ම මැටි සහිත පොළව හොඳට ලෝම පස් තියෙනවා වගා කරන්න පුළුවන්. තුන අනුසරන්ට හොති ඒකේ උල්පත් නැහැ. වතුර උනන්නේ අපි වතුර සම්පාදනය කරොත් විතරයි අපි වතුර අයින් කරොත් විතරයි එතනින් එහාට ස්වභාවිකව පොළොවේ මුනන වතුර නැහැ. ගම්බීර සීතං හොති ඒකේ ගැඹුරට සාන ලද එකක්. ඒ කියන්නේ හොඳට සීසාන්න පුළුවන් භූමිය එච්චර කට්ට පොළොවකුත් නෙවෙයි. ආය සම්පන්නං හොති අපාය සම්පන්නං හොති වතුර ගේන්නත් පාරවල් තියෙනවා ගෙනියන්නත් පාරවල් තියෙනවා. මාතිකා සම්පන්නං හොති මර්යාදා සම්පන්නං හොති. ඒ කියන්නේ මේකේ හොඳට නියර සීමා තියෙන ඇවිදගෙන යන්නත් පුළුවන් බලන්නත් පුළුවන් අඩුපාඩු තියන්නත් පුළුවන් ඒ ඔක්කොම කරන්න පුළුවන්. ඊළඟට කියනවා ඒවාට වතුර ගන්න ළඟපාත දියැලිත් තියෙනවා. ඇලපාරවල් ගංගා ගලාගෙන යන හොඳට සස්ත්‍රීකයි. ඔය අට තියෙන කුඹුරේ වගා කරොත් නියමටම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒව මේවකෝ භික්ඛවේ අට්ඨංග සමන්නාගතේසු සමන බ්‍රාහමණේසු දානං දෙන්නම් මහප්ඵලං හෝති මහානිසංසං. ඒ වගේ තමයි මහණෙනි අංග 8කින් යුක්ත ශ්‍රමණ බ්‍රාහමණයන්ට දන් දුන්නාම මේක මහත්ඵලයි මහානිසංසයි. කොහොම අයටද කතං අට්ඨංග සමන්නාගතේසු කොයි වගේ අයටද? ඉද භික්ඛවේ සමන බ්‍රාහමනා සම්මා දිට්ඨිකා සම්මා සංකප්පා සම්මා වාචා සම්මා කම්මන්තා සම්මා ජීවා සම්මා වායාමා සම්මා සති සම්මා සමාධි. ඔන්න ආරෂ්ඨාංගික මාර්ගයෙන් යුතුවයි. ඒගොල්ලන්ට සම්මා දිට්ඨිය තියෙනවා සම්මා සංකප්පේ තියෙනවා වාචා කම්මන්තා ආදී සති සමාධි මේ ඔක්කොම ටික තියෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා ඒගොල්ලන්ට දන් දුන්නාම මහත්ඵල වෙනවා මහානිසංස. විමන්දි භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ හික්මෙනවා කියන්නේම ජයග්‍රහණය. දැන් අපි හැමතිස්සෙම නිවන් මඟ ගැන කතා කරද්දී පින්වත්නි සාදු සාදු අපිටත් නිවන් කියලා කියනවා. ප්‍රාර්ථනාවෙන් ලැබෙන එකක්ද නිවන්? ලැබෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි මේ අනාදිමත් කාලෙක ඉඳන් නිවන පතන විදියට අපිට ලැබෙන්න එපා. කො නිවන් හම්බෙන්නේ. තව සමහර විට ඉඳන් මරුණාම අර පෝස්ටර් වල ගහනවානේ ලොකුවට නිවන් සප්ප. එතකොට හම්බුයි කියලා. එහෙම හම්බෙන්නේ නැහැ. මරුණාම එක එකනා ප්‍රාර්ථනා කරාම හම්බෙනවා. නෑ එහෙනම් ඉතින් ලොකු ලොක්කන්ට බලන්නකොනේ. දැන් සමාජයේ හතර පොයට සිල් ගන්න උපාසකම්මල මරුණාම කවුරුත් Facebook දාන්නේ නැහැනේ සිරියාවතීට නිවන් සප්ප කියලා. දාන්නේ. පට්ට හොරු නේද මහපාරවල වෙඩි කාලා මරුණාම අපේ උන් මොනක්ද දාන්නේ? මොනෝනත් හිත හොඳ මිනිහ නිවන් සප්ප. එහෙම ලැබෙනවා නම් ඉතින් මේ සිල් ගන්න උන්ටත් කලින් උන් යන්න ඕනේ නිවන්. ඇයි? අර ප්‍රචලිත භාවයට අනුව ලැබුණනේ කමෙන්ට්ස් ටිකක් වැඩිපුර නිවන් සප්ප එහෙම හම්බෙන්නේ නැහැ. සමහරවිට මම දැකලා තියෙනවා ඇස්සකටවත් පන්සලකට ගොඩ නොවිච්ච දන් හැන්දක් නොබදපු බණලින් ගිත්තක්වත් අහපු නැති තාත්තා මරනහම දරුවෝ තරං ගහන පියාණෙනි නිවන්පුර රුවන්දොර ඇරේවා කියලා. එහෙම හම්බෙන්නේ නැහැ බිම්ම. ප්‍රාර්ථනාවෙන් කවුරුත් කියපු පළියට අපි ගැන හිතාගත්ත පළියට එහෙම හම්බෙන්නේ. එන ආරෂ්ඨාංග මාර්ගයේ යන්නම ඕනි. බැරි එකක්ද? නෑ. මේක හරි ලේසි වඩන්න පුළුවන් අපි කරන්නේ නැතිකම නිසා. මම කියලා දෙනවා මේ කරුණුවට ප්‍රායෝගිකව වඩා ගන්න ක්‍රමයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඉස්සෙල්ලම සම්මා දිට්ඨිය කියලා එකක් ඇති කරගන්න එපා. මොකද මේ සම්මා දිට්ඨිය කියන්නේ?
නිවැරදි වූ දැකීම. නිවැරදි දැකීම කිව්වහම ගොඩාක් අය කියනවා හොඳ දේ හොඳ විදිහට නරක දේ නරක විදිහට නේ. ඒගොල්ලෝ කියනවා පින් කළොත් සුගතිය යන්න පුළුවන් පව් කරොත් අපාය. ඒක නෙවෙයි සම්මාදිට්ඨිය. ඒකට අපි කියන්නේ කම්මස්සගතා සම්මාදිට්ඨිය. ඒ කියන්නේ පව් කරොත් අපාය යනවා පින් කරොත් දිව්‍ය ලෝකයන්. ඕක ඉතින් බුද්ධ ආගමේ තියෙන එකක් නෙවෙයි. ඕක කතෝලික ආගමෙත් තියෙනවා. හින්දු ආගමෙත් තියෙනවා ඉස්ලාම් ආගමෙත් තියෙනවා. ඒගොල්ලෝ කියනවානේ හොඳට හිටියොත් පින් කරොත් දෙවියන් වහන්සේ ළඟට යන්න පුළුවන්. නැති වුණොත් අපායට. ඉතින් අපේ එකක් නෙමෙයි ඕක. සම්මාදිට්ඨිය කියන්නේ ඕක නෙවෙයි. අද ගොඩක් දහම් පාසල් වල ළමයින්ටත් උගන්වනවා සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැක්ම. හොඳ දෙයට හොඳ ප්‍රතිඵල, වැරදි දෙයට වැරදි නෑ. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරන බෞද්ධයාගේ සම්මාදිට්ඨිය තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. ලෝකේ දුකයි. දුකට හේතුව තණ්හා. තණ්හාව නැති කරොත් දුක නැත. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය තමයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. ලෝකේ පැවතුනේ කුමක් මතද? දුක මත. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. අපිට තේරෙන්නේ නැහැ. අපි ජාතියක් විමන්නේ සපක් විදිහට දකිනවා. නේද? හැමදේම සපක් කරගෙන ඉන්න ලෝකේ අපි කරන්නේ සපයි කීකේ සපට දුක් විඳින එක. තේරෙන්න කල් යනවා. හැබැයි මේ හැම දෙයකම කෙලවර අවසානයක් වෙන්නේ මොකද්ද? දුකයි. සිදුවත් කුමාරයාට අපිට තරම්වත් තිබ්බේ නෑනේ හිතන්න දෙයක්. ඉතින් අතට පයට සියලුම දේ හම්බුණා. හැබැයි එහෙම තියෙද්දි හිතපු එක කොච්චර දෙයක්ද නේ. අන්නහස අපි සාමාන්‍යයෙන් හිතන්න පටන් ගන්න අපිට මොකවත් නැති වුණාමනේ කල්පනා කරන්න. අපිට වෙලාවක් හම්බෙන්නේ කොයි වෙලාවට හිත ගොඩාක් රිදුනහම. දුක දැනුණහම අනිත් වෙලාවට අපිට හිතන්නවත් ඔළුවට එන්නේ නෑ නිදහස. හැබැයි අර මොකවත්ම හිත වේදනාවක් නැතුවත් සිදුවත් කුමාරයා හිතපු එක කොච්චර වටිනවද? උන්වහන්සේ බෝධි මූලයේ ඉඳගෙන පියමන්නේ කල්පනා කරා ලෝකෙ මිනිසුන්ට පුදුම දුක් ගොඩක් තියෙනවා නෝයි. මිනිස්සු වයසට යනවා, මිනිස්සු දිරනවා, මිනිස්සු ලෙඩ වෙනවා, මිනිස්සු නාකි වෙනවා, කැමති දේවල් හම්බ වෙන්නේ නැහැ, අප්‍රිය දේවල් අහකට ඉන්න වෙනවා. නේද? මොකද්ද මේකට හේතුව? ඔන්න උත්තරයව කල්පනා කරද්දී ජාතිපච්චය. මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඔයත්තන්ට දුක ඔය ඉපදිච්ච නිසා. අපිට ඉපදීම දුකක් විදියට තේරෙනවද? අපෝ නෑ. ගෙදරට දැන් දරුවෙක්ට හරිය අලුතෙන් ළමෙක් හම්බුණා කියවම අපිට හිතෙනවා අපෝ ඔන්න දුකක් පටන් ගත්තා කියලා. සිද්ධාර්ථ කුමාරයාට තේරෙනවා රාහුලං ජාතං බන්ධනං ජාතං කිව්වේ ඒක. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතා. රාහුලෙක් ඉපදුනා බැදීම ඇති දුකක් කියලා තේරෙනවා. අපිට තේරෙන්නේ. අපි නිල් පාටින් ඇඳුම් ගේනවා, රෝස පාටින් ඇඳුම් ගේනවා, උඩ දානවා, බැලුම් එල්ලනවා, රිබන් එල්ලනවා, පාටි දානවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. ජාතිය දුකක් කියලා බෝසතුන් වහන්සේට තේරෙනවා. ඊළඟට ජාතියයි බහුපච්චය. මොකක් නිසාද? සසරට වැටිච්ච නිසා, ඉපදෙන මරණ ස්වභාවය සකස් වෙච්ච නිසා. භවය කුමක් නිසාද? උපාදාන පච්චය. දැඩිව අල්ලාගත්ත නිසා. ඇයි උපාදාන? තණ්හා පච්චය. තණ්හාව ආසාව එක පිළිබඳව ඇති වෙච්ච නිසා. ඇයි තණ්හා? වේදනා පච්චය. විඳ නිසා. ඇයි විඳේ? පස්ස පච්චය. ස්පර්ශය සිද්ධ වෙච්ච නිසා. ඇයි ස්පර්ශය? එතකොට එනවා අපිට සදායතන පච්චය. ආයතන හයක් තිබෙන නිසා. එතකොට ඔහොම යද්දි මුලට ගියාම අවිද්‍යාව පච්චය සංඛාරා. අවිද්‍යාව නිසායි සංස්කාර. සංඛාරා පච්චය විඤ්ඤාණ. ඔන්න සංස්කාර තියෙද්දි එතෙන්ට විඥානය මුල් බැස ගන්න. විඥාන පච්චය නාම රූප. විඥානය පහළ වුණා කියලා කියන්නේ එතෙන්ට නාම රූප එපැ. නාම රූප පච්චය සලආයතන. නාම රූප නම් ඇස කන නාසය දිව ශරීරේ මනස පහළ වෙනවා. ඊළඟට සලආයතන පච්චය පස්ස. ඇසක් තියෙනවා නම් රූපයක් ස්පර්ශ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අරමුණු හට ගන්නවා. පස්ස පච්චය වේදනා. ඇහැට රූපයක් වැටුනහම විඳීමක් කරනවා. හොඳ නම් සුඛ වේදනා, නරක නම් දුක්ඛ වේදනා. අපි ආස මේවා කැමති මේවා වෙනවා සුඛ වේදනා. අහෝ සපයි කිය. අපි අකමැති ඒවා වෙනවා නම් දුක්ඛ වේදනා නැදකින් කියනවා. ආම්පේන්නේ ඇලීම් ගැටීම් නැතර දෝලණය වෙවි විඳිනවා. විඳිද්දී ආසාවෙන් බැඳෙන දෙයට තණ්හා ආසාව වැඩි වෙනවා. තණ්හාවෙන් යුක්තව ස්පර්ශ කරද්දී පින්වත් ඊළඟට හිතෙනවා මගේ කරලා අල්ලගන්න උපාදාන කරලා අල්ලගත්තා නම් මරණ වෙලාවේ ඒවා මතක් වෙද්දී භවයට වැටෙනවා. ඉපදෙන මරණ ස්වභාවය සකස් වෙනවා. සකස් වුණා නම් ජාතිය ස්ථිරයි. එක්ක බිත්තර එක්ක මව්කුසක අපි උපදිනවා. ඕකනේ සසර දුක. ඕවා තේරෙන්න ඕනේ සම්මාදිට්ඨිය පහළ වෙන්න.
එනිසා හැම මොහොතකම දුකට හේතුව මිදීම සහ මාර්ගය අවබෝධ කර ගැනීමමයි සම්මා දිට්ඨි කියන්නේ. සම්මා සංකප්ප යහපත් සංකල්පන මොනවද පින්වත්නි? ගොඩක් නෑ, 3යි. බුදුහාඳුර අපිට දේශනා කරන්නේ යහපත් සිතුවිලි 3යි. බැරිද ඇති කරගන්න 3ක්? පුළුවන් නේ, හරි ලේසියි. මොනවද 3? අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන සහ නෙක්ඛම්ම සංකල්පන. අව්‍යාපාද කියන්නේ අනුන් නැසීමේ සිතින් තොර වෙන්න. ඒ කියන්නේ මම ඔබව මරනවා, ගහනවා, කොටනවා ඒව නැතුව ඔබ හැම මොහොතකම පින්වත්නි වෛරයෙන් තොර සිතක් ඇති කරගන්න අව්‍යාපාද සංකල්පන. ඒ කියන්නේ ඒ වෙනුවට හිතට දෙන්න ඕනේ මොනවද? මෛත්‍රී. වෛරයක් හිතට එද්දී මෛත්‍රී ජලය වක් කර හොදලා හරින්න. ඊළඟට අවිහිංසා සංකල්පන. අවිහිංසා කියන්නේ කාටවත් හිංසා කරන්නේ නැහැ. ඒකේ විරුද්ධ පැත්ත. එහෙනම් කරුණාව වඩන්න ඕනේ. මෛත්‍රී එකක්, කරුණාව එකක්. මතක තියාගන්න, සිංහලයා බෞද්ධයා කවදාවත් අනුන්ට අනුකම්පා කරන්න ඕනේ නැහැ. අනුකම්පා වෙනුවට අපි ගාව තියෙන්න ඕනේ පින්වත්නි සහකම්පණය කියලා. ඒ කියන්නේ වචන දෙකේ තේරුම ඔය අත්තන්ට තේරෙ ඉංග්‍රීසියෙන් කිව්වම සිම්පති නෙවෙයි අපිට ඕනේ එම්පති. නේද? සිම්පති කියන්නේ අයියෝ ඒගොල්ලන්ට උන අපිට වෙන්නේ නැහැ කියලා හිතන එක. නේද? අපේ ශෝකය අපිට වෙන්නේ නැහැ. ඔයාලට උනා ඉතින් අපි ඒකට දුක් කරනවා. ඒක වැඩක් නැහැ. බෞද්ධයන්ට තියෙන්න ඕනේ අවබෝධය මොකද්ද? ඔය දෙයම අපිට වෙන්න පුළුවන්. අපිට හා සමානව අපි හිතනවා යාට උනා. ගම්වතුර දාලා මිනිස්සු යට වෙලා ඉඳිද්දි පින්වත්නි සමහරු මහා උජාරුවෙන් ගිහිල්ලා ආධාර බෙදලා. ඇයි? අපිට වෙන්නේ නැති දෙයක් උඹලට උනා ඒ නිසා අපි උඹලට උදව් කරනවා. ඒක නෙවෙයි වෙන්නේ. ඔයයන්ට අවබෝධයෙන් වෙන අපි කී වතාවක් සසරේ ගම්වතුර වලට අහු වෙලා මැරිලත් ඇද්ද? කී වතාවක් අපි මෙහෙම දුක් පීඩා වලට ගොදුරු වෙලා ඇද්ද? මේ භවයේ මෙහෙම හිටියට ඊළඟ ආත්මේ අපිත් ඔය තොටලංග හරි කොළොන්නාවේ හරි කොයි හරි ඉපදුනොත් කර්මානුරූපීව අපි කී වතාවක් යට වෙයි. ඕකනේ අවබෝධ. එහෙම වුණොත් අපිටත් ලැබෙන විදිහකට අපි මංහසර හදාගෙන ඉන්න ඕනේ. මට ඔය කොරෝනා කාලේක මහත්තයෙක් හරි ලස්සන කතාවක් කිව්වා. ස්වාමීන් වහන්සේ මමයි බිරිඳයි රැකියාවක් කරලා බොහෝම අමාරුවෙන් ජීවත් වුණේ. ඒ ජීවත් වෙන කාලේ අපි විවිධ අංශවලින් ණය වෙලා තිබ්බා, ලෝන් දාලා ගෙවලා. අන්තිමට අපි දෙන්නටම කොරෝනා කාලේ දීර්ඝ කාලයක් ඉඳන් හිටියාම රස්සාව නැති වුණා. අපි පෞද්ගලික අංශ. ස්වාමීන් වහන්සේ අපිට ඛණ්ඩවත් දෙයක් නැති වුණා. දරුමල්ලන්ට අපි දෙන්න කතා වුණා. එහෙනම් දවසට අපි එක වේලක් කාලා ඒ ටිකත් ඉතුරු කරගෙන ළමයින්ගේ බඩ පුරවමු. එහෙම හිතාගෙන අපි බොහොම දුක්ඛිතව ගත කරන්නේ. ස්වාමීන් වහන්සේ කියන්නේ බෙදනවා බඩුමලු මිනිස්සු පුදුම. ඇත්තටම කොරෝනා කාලේ අපේ ලංකාවේ මිනිස්සු පුදුම විදියට අසරණයන්ට උදව් කරා. මේ මනුස්සයා කියනවා ස්වාමීන් වහන්සේ බඩු බෙදද්දි සමහර වෙලාවට අපේ ගෙදෙට්ට කලින් තියෙන ගේ ළඟින් බඩු ඉවර වෙනවා. අපිට හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවට බඩු මල්ල අපේ ගේ ඉස්සරහෙන් අරගෙන ගිහිල්ලා එහා පැත්තේ ගෙදරට දෙනවලු අපි බලාගෙන ඉඳී. එතුමා බලන්න මේ ධර්මය කියන එක හිතේ තියෙන හැටි. එතුමා කියන ආන්දරනේ ඒ හැම වෙලාවකම නෝනයි මායි කතා වෙනවලු අපි සසරේ දීලා නැහැ. ඒකයි අපිට මෙහෙම. දැන් වෙන මනුස්සෙන් නම් මොකද කරන්නේ? අර බඩු බෙදනුන්ටත් ගිහිල්ලා බයිනවා. ඕයි අපිත් ඉන්නවා පේන්නේ නැද්ද සමසලාට කියලා. නේ? මෙයා කියනවා නෝනත් එක්ක කතා වෙනවලු දෙන්න අපි සසරේ දීලා නැහැ. ඒකයි මේ. අපි හිතාගත්ත ස්වාමීන් වහන්සේ කවදා හරි මේ කොරෝනා ඉවරුනහම අපි ඉස්සෙල්ලාම පුරන්න ඕන ගුණ ධර්මය තමයි දානය. අපි සසර හොඳට දන් දෙන්න ඕන. ඉතින් එතුමා ඔය කතාව කිව්වෙත් කොරෝනා ඉවර වෙලා පන්සලට දානය අරන් ඇවිල්ලා බෙදන්න. මං අහුව මොකටද හේතුව කියලා. ඔය කතාව කිව්වා. සසර අපි දුක්ඛිතය වෙලා. මතකයි නේද අර අන්න බහරගේ කතාව. අන්න බහරලා ගෙදර කණ්ඩ මොකවත් නැහැ. අවුද්ධෝත්පාද කාලයක හිටපු දුගී නෝනගෙන් එහෙම මොනවද කණ්ඩ තියෙන්නේ? හාල් ඇටයක්වත් නැහැ කිව්වා. ඒ පාර අන්න බාර කියනවා නෝනට අපි පුදුම කර්මයක් කරලා තියෙන්නේ සසරේ. කණ්ඩ නැහැ. ඒ පාර කියනවා උඹ මට ඉඳුල්පත් හරි ගෙනෙන්න. නෝනා සිටුමාදලීකේක කුස්සියේ වැඩට යනවා. වැඩ කරලා ඉද්දි ඉඳුල්පත් හරි ගෙනෙන්න දැන් නම් ඉවස ගන්න බෑකුව බඩගි. එහෙම දුක් විඳින මිනිස්සු අද නැද්ද ලංකාවේ? ඉන්නවා. අපි හිතනවා නැහැ කියලා. නමුත් පින්වත්නි දවසේ 3 වේල කා ගන්න බැරිව එක වේලෙන් යපෙන මිනිස්සු අදට මේ රටේ ඉන්න. අන්න බහර අවසානයේ නෝනා ඉඳුල්වත් නෙවෙයි හොඳ කෑම පාර්සලයක් ගෙනාවතා. ඛණ්ඩ ගෙදරට එද්දි දකින්න ගේ ඉස්සරහ දොර ළඟ
පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. අපිට අද ආවොත් මොකද වෙන්නේ? අපි හිතයි ඔන්න හිඟන්නගේ පාත්‍රයට එන හුරෙක් ආවා. ආම්දුරලත් එන්නේ අපිට නැති වෙලාවට අපේ තියෙන දේ කඩාගෙන එහෙමනේ අද හිතන්නේ. අන්න බාරේ බත් පාර්සලේ අතට අරගෙන හිතනවා සසර අපි කාලකන්ණි වෙලා තියෙන්නේ පින්මදිකම නිසා. ඒ නිසා අද නම් බඩගින්නේ මැරුණත් මේ බත්පත නම් පූජා කරනවාමයි. වෙනදට දෙන්න දේවල් තියෙද්දි හාමුදුරුවෝ නැහැ, හාමුදුරුවෝ වෙන වෙලාවට දෙන්න දේවල් නැහැ. අද බත් පාර්සලෙත් තියෙනවා, හාමුදුරුවෝත් තියෙනවා. දුන්නානේ. දීලා හාමුදුරුවන්ගේ කකුල් දෙක අල්ලලා වැදලා කිව්වා හාමුදුරුවනේ මේ ගෙදර කණ්ඩ තියෙන අන්තිම බත් ඇටේ මේ පූජා කරන්න. මෙතනින් එහාට බත් නැහැ. හැබැයි මේ දාණය දෙන්න හිත සතුටින් මගේ හිත පිරීලා ඔබ වහන්සේට දන් දීපු මේ පළවෙනි පිනේ විපාක විදිහට ආයි සසරේ කවදාවත් නැහැ බෑ කියලා වචනයක් නොඇසේවා. විපාක ලැබුණා. මිය පරලොව ගිහිල්ලා ඉපදුනේ දිව්‍යතලයේ සැප විඳලා අවසාන භවයේ කොහෙද ඉපදුනේ? අපේ බුදුරජාණන් වහන්සේගේ රජපෞලේ. බුදුහාමුදුරන්ගේ තාත්තගේ අයියාගේ පුතා වෙලා. නම අනුරුද්ධ. අනුරුද්ධ කුමාරයා පුංචි කාලේ ඉඳන් අහලා ඇති නේද? නැහැ බෑ කියන එකක් දන්නේ නැහැ. එච්චරට සැප. ඉතින් හොඳට මතක තියාගන්න මේ ජීවිතය තුළ පින්වත්නි කරුණාව පටල ගන්න එපා. මිනිසුන්ට අපි හැමතිස්සෙම තියෙන්න ඕනේ සහකම්පනයක්. ඒ කියන්නේ අපිටත් ඔය ටිකම වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් වෙලාවට අපි තව කෙනෙක්ට උදව් උපකාර කරන්න ඕනේ. තේරුම් ගන්න මේක තමයි අවිහිංසාව. ඊළඟට පළවෙනි එක කෝ අව්‍යාපාද, දෙවෙනි එක අවිහිංසාව, තුන්වෙනි එක නෙක්ඛම්. නෙක්ඛම් කියන්නේ අතහැරි. ඒ හැමදේම ඈත් වෙන්නත් අපිට හිතේ අදහස තියෙන්න ඕනේ. මේව භෞතික වශයෙන් ඈත් කිරීම නෙවෙයි පින්වත්නි. අද මේ 아무තු බුද්ධ ආගමක් කියනවා මිනිසුන්ට සියල්ල අතාරින්න කියලා. සියල්ල අතාරින්න කියන්නේ බට්ටපල් බොරුවක්. එහෙම අතාරින්න බෑ. එහෙම සියල්ල අතාරපුවම නිවන් දකින්නවා නම් අර ඉන්දියාවේ හෙළුවැල්ලෙන් ඉන්න නිගන්ඨයෝ අපිට කලින් නිවන් දකින්නවා. උන් වස්ත්‍රෙත් අතෑරලා. බුදුවරු කවදාවත් සියල්ල අතාරින්න කියලා නෑ. මොකද්ද බුදුහාමුදුරන්ගේ දර්ශනය? සියල්ල අතාරින්න ගතින් නොවේ හිටි. ගතින් අල්ලගත්තට කමන්නේ ලස්සන ගෙයක් හදන්න. වාහනයක එහෙම යන්න හොඳට කාලය ඉඳලා ඉන්න. දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියන තැනට හිත හදන්න. විසාක ගැන මතක් කරගන්න. අවුරුදු 7 දී සෝවාන් වුණා, 16 දී කසාද බැඳලා ළමයි 20ක් හැදුවා, මොනපුරුමෙන් පිරියෝ 100ක් හොඳට මේකප් කරා. කෝටි 9ක් වටින මාලයක් බෙල්ලේ දාගෙන ආභරණ පුරවගෙන හෙයාර් ස්ටයිල් දාලා ලස්සන ගවුමක් ඇඳලා යාළු මිත්‍රෝ පිරිවරාගෙන රත 500කින් පන්සල් ආවා. මොනවද විසාක අතෑරේ? මොකවත් අතෑරලා නැහැ. එකයි විසාක දැනගෙන හිටියා දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා. සිටු මාලිගයක හිටියත් සියල්ල දවසක අතහරින්න වෙනවා. ඕකනේ අතහැරීම කියන්නේ. ඒ නිසා ඔයත් උනත් මොනවා පූජා කරලා අතාරින්න බෑ. නැවතේ පිළිබඳව අපේක්ෂාවක් තියාගන්න එපා. අද මම හිතන විදිහට බෞද්ධයෝ හැර අනිත් මිනිස්සු අතාරිනවා. ඒ මිනිස්සු කවදාවත් දීපු දේ ගැන කතා කරන්නේ බෞද්ධයෝ බලන්න වහාමුදුරන්ට දන් දීලා අවුරුදු ගාණක් ගිහිල්ලා බයින. අපි ලුදුන්නේ. අටපිරිකරක් පූජා කරත් කල්පනා කරන අපේ අටපිරිකර වික්කද දන්නේ. සිවුරා පූජා කරන්න ගියත් හාමුදුරන්ට කල්පනා කරන වැඩක් නැහැ දීලා මේව විකුණනවනේ. ඉතින් විකුණන්නේ නැතුව හාමුදුරුවෝ පන්සලේ තියන් කණ්ඩාය කෑල්ල. මතක තියාගන්න දෙයක් දුන්නා නම් දුන්නා තමයි. ආයෙ එතනින් එහාට හොයන්න එපා. හාමුදුරුවෝ මොකද කළේ කියලා හොයන්න ගියොත් මොකන්නේ අපේ නිවන් මඟ වැහෙනවා. අපි දැන් සමහර වෙලාවට හාමුදුරුවන්ට ගිහිල්ලා කිරිපිටියෙන් පූජා කරනවානේ පිටිපැක. අපි පූජා කරන්නේ හාමුදුරන්ට ඕන දේද අපිට ඕන දේද? කඩේට ගිහලා අපි ආස පිටියක අපි පූජා කරන්නේ. හාමුදුරන්ට ඒක ආස නැති වෙන්න පුළුවන්. ඔය ලංකාවේ ගොඩාක් හාමුදුරන්ට සීනි එහෙම තියෙන දිය වැඩියා. උන්වහන්සේලා ඔයත් පූජා කරන ඒ જાති බොන්නේ නැහැ. අපි හාමුදුරුවෝ නොවලදන දේ පූජා කරලා හාමුදුරන්ට කියන බොන්න. පුළුවන් ද වැඩේ කරන්න? බෑ. ඊට පස්සේ දායකයෝ මොකද කරන්නේ? අතහරින්න බැරි කමට පන්සලේ තාප්පයයිනට වෙලා හොරෙන් බලන් ඉන්නවා. පිටිපැලට් එක විකුණයිද දන්නේ. කාට හරි ගෑනු කෙනෙක්ටවත් දෙයිද දන්නේ. ආමුදුරු මේ පිටිපැලට් එක විසි කරයිද අපි බලන් ඉන්නවා. කොහෙද අපි හිත හදන්නේ? මතක තියාගන්න ගතින් අල්ලගත්තට කමන්නේ හිතින් අතාරින්න. ආයේ දේවල් ගැන කිසිම ආසාවක් පවත්වා ගන්න එපා. දුන්නා නම් දුන්නා. දරුවන්ට උනා ඔයත් ඔය යම්කිසි දෙයක් දුන්නා නම් ආයේ ගැන හොයන්න බලන්න යන්න එපා. ඒ දේ හිතින් අතාරින්න. හරි බරක් නේ. අතහරිනකොට දුක වැඩි, තියෙන දේවල් වැඩි නිසා. අතහරිනකොට දුක අඩුයි,
තියෙන දේවල් අඩු නිසා. මේ තියෙන දේවල් කිව්වේ පින්වත්නි භෞතික වශයෙන් තියෙන දේවල් නෙමෙයි. ඉඩ කඩන් යාන වාහන ඔක්කොම තියාගන්න ඒවා හිතින් අතහැරලා. දවසක මට මේ ඔක්කොම දාලා යන්න වෙයි. එහෙම නැති වුණොත් දුකයි. ඒක වතාවක අපේ පන්සලට දානය අරන් ඇවිල්ලා උපාසකම්ම කෙනෙක් මං එයාට කිව්වා උපාසකම්මේ මේ ආයි පන්සල්ෙද්දී ඔය චේන් එකයි කරාබු දෙකයි දාන්න එන්න එපා කියලා. එයා හිතුවා ඇයි කියලා. මං කිව්වා මේ හැමතැනම හොරු. ඔයා ගෙදර යද්දි බයිසිකලයකින්වත් ඇවිල්ලා ඔය චේන් පට ඇදගෙන ගියොත් ඔයාට පාරේ වැටිලානේ මැරෙන්න වෙන්නේ. ඒ නිසා ඔක දාන්න එන්න එපා. එයා මට කියනවා ඔබ වහන්සේ හරියට හරි හැමතැනම හොරු. ඒ නිසා මම දැන් ස්වාමීන් වහන්සේ සිල් ගන්න දෙන්නෙත් නැහැ. බණ ටිකක් අහන්න දෙන්න විදිහකුත් නැහැ. මේ දානේ අරන් ඇවිල්ලත් විනාඩි 10න් යන්නලු බලන්න. ඇයි හොරු පායිනවා කියලා ගෙදෙට්ට. කොහොමද වැඩේ? එයාගේ දැන් ආරක්ෂා කරන්න තමයි අදහස ගේ. ඊළඟට එයා කියනවා තව ලස්සන කතාවක් මම ස්වාමීන් වහන්සේ රැයට මොකද වටේ ගෙවල් ඔක්කොටම දැන් පැනලා තියෙන්නේ අපි විතරයි බේරිලා ඉන්නේ. මම විතරනේ තනිය දරුවෝ ඔක්කොම පිටරට තනියෙන් ඉන්නේ මේ. අවුරුදු 80ක් විතර. එයා කියනවා මම රැයට මේ චේන් එකයි කරාබු දෙකයි ගලවලා හාල් මුට්ටියට දානවා. උදේට බෙල්ලට දා ගන්නවලු රැයට හාල් මුට්ටිය උදේට මරු නේද? එයා යාම අවුරුදු 80 මොකටද මේ? රැකලා මදිවට 80 දිත් රකින්න. ඉඩම් රැකලා, ගෙවල් රැකලා, කරාබු රැකලා, මාළ රැකලා, දරුවෝ රැකලා, මොනුපුරෝ රැකලා තාම මදි. මතක තියාගන්න බෑ ගතින් පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ලස්සනට ඇඳලා ඉන්න. හිතින් ඒ දේවල් ගැන තියෙන අපේක්ෂාවන් බැහැර කරලා නැත්නම් ඉතින් අපි මැරිලත් ඕව හොයාගෙන එනවනේ. ඒ නිසා නෙක්ඛම්මය මේ සිතුවිල්ල පුරුදු කරන්න සසර පුරුදු කරොත් සැපයි. නිවන් මාර්ගට යන්නේ එහෙමයි. ලංකාවේ හිටියා අහලා ඇති ඔයත් මාහෝ සුමේද කියලා හාමුදුරු කෙනෙක් 1970 ගණන් වල 80 ගණන් වල අවුරුදු 29ක් කැන්සර් එකක් හැදිලා උන්වහන්සේ භාවනාවේ ශක්තියෙන් ඒක යටපත් කළා. මම ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝගේ ජීවිත පොතේ දැකලා තියෙනවා. උන්වහන්සේ කියලා තියෙනවා මාහෝ සුමේද හාමුදුරුවෝ මාර්ගඵලලාභීක් වෙන්න පුළුවන් කියලා. එච්චරට හිත හදපු හාමුදුරු කෙනෙක්. ජීවිතයේ අවසාන කාලේ සුමේද හාමුදුරන්ට හිතෙනවලු කවුරුත් කරපු නැති පින්කමක් කරන්න රුවන්වැලිසෑය අසදෘස මහා පින්කම. මොකද්ද කළේ? ලක්ෂයක් විතර සෙනග අරගෙන ගිහිල්ලා රුවන්වැලිසෑයට කවුරුත් පූජා නොකරන දේවල් පූජා කළා. ඇද්දල ගජ මුතු රන් රිදි මුතු මැණි පූජා කළා. පූජා ඉවර වෙලා උන්වහන්සේ රුවන්වැලිසෑය පඩිපෙළෙන් බැහැලා ඉඳ හදද්දී මිනිස්සු පොර කනවලු පූජාව බෙදා ගන්න. ලංකාවේ මිනිස්සු ගහ ගන්නවලු අර ඇද්දල ගජ මුතු රන් රිදි මුතු මැණික් වලට ගහ ගන්නවලු රුවන්වැලිසෑය මල්. ප්‍රධාන දායකයා දුවගෙන ඇවිල්ලා කිව්වලු කනට කළ බලන්න බහාමුදුරනේ අපි කරපු පින්කම අපරාධනේ කියලා. සුමේද හාමුදුරුවෝ මොකද්ද කියලා තියෙන්නේ? උන්වහන්සේ පඩිපෙළීම නැවතිලා හැරිලවත් බලන්නේ නැත. දායකයට කිව්වලු ඇයි දායකයෝ පූජා කරපු දේ දිහා හැරිලා බැලුවේ? පින දිහා හැරිලා බලන්න පූජා කරපු දේ දිහා බලන්න එපා. යථාර්ථය උන්වහන්සේ බැහැලා කුටියට වැඩියලු. හයි අර පැත්ත බැලුවේවා නෑලු සැබෑ අතහැරී. නිසා මතක තියාගන්න හොඳට. මේ සංකල්පනා තුන තියෙනවා නම් අපි කියන සම්මා සංකප්ප. තුන සම්මා වාචා. හරි ලේසි. හැබැයි අපිට අමාරුයි. පෘථග්ජන ලෝකෙන් දිද්දී පිරිමින්ටත් වැඩිය කාන්තාවන්ට විශේෂයි. කාන්තාවන්ගේ කට ටිකක් පරිසම් කරගන්න අමාරුනේ. මේ ඊයේ පෙරේදා මං අහගෙන දුවෙක් මන්සලට අම්මා ඇරලලා කියනවා. එයා දැක්කේ නෑ මම ඉන්නවා කියලා. අම්මට කියනවා පන්සල් ආවට කමන්නේ බණ අහලා ගෙදර ඉන්න අනුන්ගේ කුණු නම් ගේන්න එපා. ඇයි අම්මා පන්සලට ආවොත් හැමදාම කාගේ හරි ඔබ දූපයක් ගෙනෙන්න දිගහැරලා ප්‍රශ්න. එතෙන්ට ගිහිල්ලා. අද ඔය පිරිමි පන්සල් ආපුවම තනියෙන් අහන්න කොහොමද මහත්තයෝ පෞල් ජීවිතය හොඳයි. නෝනා හොඳයි හරියට. නෝනාගේ ඔක්කොම හොඳයි කට තමයි නරක කියලා. ඒ නිසා ස්ත්‍රීන් විශේෂයෙන්ම කට පරිසම් කරගන්න ඕන පිරිමිත් එහෙම. සම්මා වාචා කියන්නේ නිවැරදි වචන. බොරුවෙන්, කේලමෙන්, හිස් වචනෙන්, පරස වචනේ, තොර වචනයක්. ඒ කියන්නේ සත්‍යවාදී වචන, අවංක වචන, ඍජු වචන, ප්‍රයෝජනවත් වචන. මේ වචනේ පාවිච්චි කරද්දී බුදුහාඳුරු ක්‍රම දෙකක් කියනවා. ධම්මියෝ කතා. පුළුවන් තරම් ධාර්මික දෙයක් කතා කරන්න. අරියෝ වතුන්නි භව නැත්තම් උතුම් නිශ්ශබ්දතාවේ රකින්න. ඒ කියන්නේ පැත්තකට වෙලා බුදිය ගන්නවා කියන එක නෙමෙයි. හොඳ අරමුණක් තුළ ධර්ම මානසිකාරයක් තුළ රැකෙන්න. වල්පල් කතා කරන්න යන්න එපා. වචනේ රැකගත්තොත් පින්වත්නි හිත ඉබේම හැදෙන ඔය ඕනෑට වැඩිය හිත සංවර නැති මිනිසුනේ වාචාලකම් කියවන්නේ හැමතිස්සෙම.
හිත ලස්සන නම් අර වචනේ සංවර නම් හිත ඉබේම හැදෙන්න පටන් ගන්නවා. ඉන්දියාවේ කියමනක් තියෙන වී දැම්මොත් බිමට ඇහිදින්න පුළුවන්. වචන දැම්මොත් බෑ කියලා. මොකක්ද ඒක තියෙන්නේ? වීගෝනියක් හැලුවොත් මෙතන ඇටෙන් ඇටේ ඇහිදින්න පුළුවන් ඉවර වෙනකම්. වචන දැම්මොත් ඇහිදලා ගන්න පුළුවන් බෑ. අපි මේ මිනිහාගේ පස්සේ ගිහිලා කෙනා නේ සමාවෙන්න සෝරි. හැබැයි වැඩක් නැහැ ගලයකට පීර වගේ අවුරුදු 10ක් ගියක් කියයි. උඹ එදාමට මෙහෙම කිව්වනේ. එසා මේ වචන හරි භයානකයි. ලංකාවේ පරණ මිනිස්සු කිව්වේ මහානෙල් සුවඳමය කුඩමසු පිළි ගදමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය. නිසා සම්මා වාචා වචනේ පරිස්සම් කරගන්නම කිව්වා. වචනේ පිළිබඳ වැරදි පැත්තට නෙමෙයි අන් අයට බයින්ද ගියාම විතරක් නෙමෙයි විනාශ වෙන්නේ. අන්‍යයන්ගේ ගුණ වැනුම් වලට ප්‍රශංසා කරන්න ගියත් අපි විනාශ වෙනවා නේද? ඒවා දරා ගන්න බැරුව මෝඩ කතා කියන්න ගිහලා අපි කොච්චර විනාශ වෙනවද? ඒ නිසා මේ ලෝකේ සමහරු කට නිසා විනාශ වෙන අවස්ථා ගොඩක් තියෙනවා. අර පුංචි කාලේ ඉබ්බගේ මේ කොක්කු දෙන්නගේ කතාවක් කියන්නේ කොක්කු දෙන්නේ ඉබ්බෙක් කරන් යනවා අහසි පිට්ටනියක ළමයි කෑ ගහනවා අන්නේ ඉබ්බෙක් අහසින් යනවා කියලා. ඉබ්බා කේන්ති කියලා මොකද කරේ? බයින්ද ගියා. කට හැරපු ගමන් වැටුණා කට කැඩලා මල. ඕක ඔයත් අහලා තියෙනවා නේ පුංචි කාලේ. තව කතා ගොඩක් තියෙනවා ඉබි සීරීස් එකක්. ගොඩක් කියන්න වෙලා නැහැ මම එකක් දෙකක් කියන්න. ඊට පස්සේ කාලෙක තව ඉබ්බෙට ඕන වුණාලු අහසින් යන්න. එයාත් කිව්වලු අනේ මාව ගෙනියන්න කොහම අර කොක්කු දෙන්නකවලු දැන් එක මෝඩෙක් මල ඔහෙත් මැරෙන්නේ නැතු වෙන. නෑ මං එයාව ගෙනේ මං කට තද කරන් යන්නම් කිව්වා. හොඳයි කියලා ගෙනිච්ච අර විදිහටම ළමයි කෑ ගහනවා ඉබ්බෙක් අහසින් යනවා කියලා. දැන් මෙයා දන්නවනේ කට ඇරලා බයින්ද ගියොත් මොකද වෙන්නේ? වැටිලා මැරෙන්න වෙනවා. මෙයා කට තද කරගත්තලු දත් ටික තියලා. කෝට්ට වේලිච්ච එකක්නේ. ලීය කැඩුනලු ටකස් ගාලා වැටුනලු බිමට කට කැඩලා මැරුණා. ඇයි ඒක මැරුනේ? ඒක අපින්වත්නි කට ඇරලා බයින්ද ගියේ නෑ කට තද කරගෙන හිතින් ද්වේෂ කරන්නේ. හිටපන්කො කරන්නම් නැඩක් කියලා. ඔය දත්මි ටික ආගෙන අපි කියන්නේ. මං කිව්වා කියලා හිතාගන්න. ඇතුළ පැසෝ ඉන්නේ. කොයි වෙලේද දන්නේ හටට මැරිලා යන්න වෙනවා. සමහරුන්ගේ නහර පුපුරනවා දරා ගන්න බෑනේ. ඒ නිසා මතක තියාගන්න කට නිසා නැහෙන්න වචන පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපි සමහරකට කට තද කරගෙන නිශ්ශබ්දයි කියලා පෙන්නගෙන සිතුවිලි ඔස්සේ ඒවා නාස්ති කරගන්න. ඊට කාලයකට පස්සේ තව ඉබ්බෙට ඕන වුණාලු අහසින් යන්න. යාර කොක්කු දෙන්නට කිව්වලු අනේ මාවත් ගෙනියන්න. කොක්කු දෙන්නකවලු බෑ දැන් මෝඩ ඉබ්බ දෙන්නෙක්ම මල. ඔහෙත් නිකන් මැරෙන්න නැතුව ඉන්නවා කියලා. එපාර යාගොල්ලෝ නෑ මම කට හරින්නෙත් නෑ කට තද කරගන්නෙත් නෑ සාමාන්‍ය විදියට යන්නම් කියලා. ඔන්න දැන් යනවා. ළමයි කෑ ගහනවා ඉබ්බෙක් අහසින් යනවා කියලා. මේ ඉබ්බා බයින්නෙත් නෑ මේ කොට්ට තද කරන්න මොකුත් නෑ. ෂෝක් එකට ගියා. විල පෙනි තියෙද්දි අර කොක්කු දෙන්නටත් දැන් සතුටු වෙයි මෙයාගේ වැඩේ දැන්. එක හොකෙක් කිව්වලු ඔයා නම් මාර ඉබ්බෙක් කියලා. ඉබ්බා කිව්වලු thank you කියලා. රූම් ගාලා වැටුණලු බිමට පොකුණ පෙනි තියෙද්දි කට්ටකුඩු වෙලා මල. ඇයි ඒ? අනුන්ගේ වර්ණනා කිරීම වලට උත්තර දෙන්න කියලා. අද ගොඩක් අය විනාශ වෙන්නේ එහෙම නේද? පොඩ්ඩක් කිව්වනම් ඔයා හරි ෂෝක් කෙනෙක් නේ කියලා ඕම් ඉතින් තමන්ගේ ඇතුලේ තියෙන ඔක්කොම එළියට දාලා විනාශ කරගන්නවා. අද ගොඩක් අයට මේ දේ වෙනවා. ඒගොල්ලෝ අනුන්ගේ ප්‍රශංසාවලට හරීම කැමති. ඒ නිසා පින්වත්නි මේක හරිය පරිස්සමෙන් කරන්න ඕන වැඩ. වචන එක ගනුදෙනු කරද්දී බුදුරජාණන් වහන්සේ අපිට කියන වචනයක් පිට කරන්න කලින් හිතන්න. පිට කරන මොහොතෙත් හිතන්න. පිට වුණාට පස්සෙත් හිතන්න. 3 වතාවක් එක වචනයක් ගැන හිතන්න. මේ දේ කියන එක හොඳද? කියන මොහොතේ කිව්වට පස්සේ හිතන්න. බොරු කියද්දී රාහුල හාමුදුරන්ට දීපු උපදේශ මොකක්ද? රාහුල දැන බොරු කියන මිනිහා හරියට යටිකුරු කරපු වාජනයක් වගේ. රාහුල දැන බොරු කියන මිනිහා හිස්. රාහුල දැන බොරු කියන මිනිහා අල්ලලා වීසි කරපු දෙයක් වගේ. රාහුල දැන බොරු කියන මිනිසයා හරියට ටිකක් බොහොම ස්වල්ප ජීවිතය. එසා වචනේ පිරිසිදු කරන්න. මේවා බැරි දේවල්ද පින්වත්? නෑ නේද? පුළුවන් හරි දේශි වැඩ අපි කරන්නේ කම්මැලි. සම්මා කම්මන්ත කිව්වේ ක්‍රියාවන් ටික රැක ගන්න. 3යි ගොඩක් නෑ. කිසිම සතෙක් මරන්න එපා. කාගේවත් දෙයක් හොරකම් කරන්න එපා. කාමී වර්ධවා හැසිරෙන්න එපා. පන්සල් පදවල පළවෙනි 3 රකින්න. මේකේ හැබැයි ටිකක් ගැඹුරුකුත් තියෙනවා.
දැන් මම මරන්නේ නැහැ කිව්වහම ඒකෙත් තුන් පැත්තක්. මරන්නෙත් නැහැ, මරවන්නෙත් නැහැ, මරන්න උපදෙස් දෙන්නෙත් නැහැ. හොරකම් කරන්නෙත් නැහැ, කරවන්නෙත් නැහැ, කරන්න උපදෙස් දෙන්නේ. සමහරු ඉන්නවනේ ඒගොල්ලෝ මරන්නේ නැහැ, හැබැයි අනිත් අය ලව්ව මරනවා. සමහරු මරන්න උපදෙස් දෙන. අපේ ගෙදර හරියට කැරපොත් හිමීට ඔය යන ගමන් අර කැරපොත්තන්ට ගහන ස්ප්‍රේ එකක් ගහන්න කියනවා. ඒගොල්ලෝ මරන්නේ, අපි නම් ඕගොල්ලොත් ගහනවද නැහැ? අපි නම් කරන්නේ. ඔයාලා ගහන්න කියලා. එනිසා එහෙම අය ඉන්න සමාජයක බුදුහාඳුරු කියනවා නෑ. මරන්නත් බෑ, මරවන්නත් බෑ, මරන්න උපදෙස් දෙන්නත් බෑ. කය පිරිසිදු කරගන්න. ඒකට කියනවා සම්මා කම්මන්ත. ඊළඟ එක පින්වත්නි සම්මා ආජීව. මොකද්ද? ජීවත් වෙන්න නිවැරදි ජීවිකාවක් ක්‍රමයක් හදාගන්න. අපි හැමෝම ජීවත් වෙන්න රැකියාවක් කරනවා තමයි. ඒ රැකියාව අපේ නිවන් මඟ වහන එකක් වෙන්න බෑ. ජීවත් වෙන්න රැකියාවක් ඕනේ. හැබැයි අද ගොඩාක් අය පින්වත්නි ජීවත් වෙන්නේ රැකියාව කරන්න. රැකියාව කරන්න ජීවත් වෙන්න එපා. ජීවත් වෙන්න රැකියාවක් තියාගන්න. ඊට වැඩි ජීවිතයක් තියෙන ඔය සමහර ආයතනවල ආයතන ප්‍රධානීන් ඒගොල්ලන්ට ජීවිත නැති වුනහම අනිත් අයගේ ජීවිත විනාශ කරනවා. ළමයි කියනවා රැය වෙනකන් ඉන්න ඕනේ, මෙතනම වැඩ කරන්න ඕනේ වෙලාවට. මොන පිස්සුද? අපිට ඊට වැඩි ලස්සන ජීවිතයක් තියෙනවා. අර ඉටුවිය යුතුකම කරන්න, වගකීම කරන්න, වැටුප ගන්න, වැටුපට ශරීරයට සේවයක් දෙන්න. එතරින් එහාට ඔබ නිවන් මඟ විනාශ කරගන්න එපා. ඔබේ ලස්සනට තියෙන ජීවිතේ කැත කරගන්න එපා. බුදුහාඳුරු කියන රැකියාවක් කරන්න ජීවත් වෙන්න. හැබැයි රැකියාව කරලා ගත්තට පස්සේ මුදල ඔබ ජීවත් වෙන්න. අද මිනිස්සු ජීවත් වෙලා නැන්නේ මැරෙද්දී නේ. කඹුරලා ණය ගෙවලා අන්තිමට හුස්මක් ගන්න පටන් ගත්තා විතරයි මැරෙලා. එසා කඹුරලා මැරෙන්න එපා. ගොඩක් අය අද මැරිලා තියෙන්නේ eating, drinking, sleeping and having sex. ඔච්චරයි. ඔතන ගියාට මොකවත් කරලා. අනේ බල්ලොත් ඔය ටිකම කරලා මැරෙන්නේ. eating, drinking, sleeping and having sex. පූසොත් ඔය ටික, ඉබ්බොත් ඔය ටික, කාක්කොත් ඔය ටික. අපි තිරිසන්නු නෙවෙයි, මිනිස්සු එතරින් එහාට යන්න ඕනේ. මේ හිත කොච්චර ලස්සනද තැම්පත් කරගෙන බලන්න. සිල්වත් වෙලා බලන්නකො මේක කොච්චර ලස්සනද. ඒ නිසා මේක ප්‍රායෝගික දහම. දහමේ යෙදෙන්න පින්වත්නි සතුට වැඩි. අපි හිතාගෙන ඉන්න අපිට ඔය ටිකක් වෙලාව සද්දයක් බද්දයක් නැතුව හොඳට විවේකීව ඉඳ ලැබුණාම කොච්චර සතුටක්ද. නිවන කියන එක එතකොට කොහොමද? නේද? අපිට හිතන්නවත් බෑ. කාමයෙන් තොරව ලබන්න ඕන දේවල් කාමයන් එක්ක හිතන්නවත් බෑ, ලං වෙන්නවත් බෑ. ඇයි? අපි අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ. අර බුදුහාඳුරු කියනවා කන්දක් මුදුනට නැගලා මිනිහෙක් කියනවලු අපේ හරි ලස්සනයි, මූදත් පේනවා, ගංගා පේනවා, ඇලදොල පේනවා. කන්දේ පල්ලෙහා ඉන්න කෙනා කියනවලු බොරු කියන්න එපා බං, කොහෙද ඕවා කියලා. උඩ ඉන්න මිනිහා ඇවිල්ලා පල්ලෙහාට ඇදගෙන යනවලු උඩට වර යන්න කියලා. උඩට ගියාම එයා කියනවලු හැබෑ නේන්න. මූදත් පේනවා, ගංගාත් තියෙනවා, ඇලදොල. ඇයි මහණෙනි? ස්වාමීනි අර කලින් කන්දට වැහිලානේ තිබ්බේ. ඒ නිසා මොකවත් පෙවුන්නේ නැහැ. උදාහරණ කියනවා හරියට අවිද්‍යාවෙන් වැහුනහමත් එහෙමයි. ඔය නිවන් කිව්වට කාටවත් ওই රසය තේරෙන්නේ නෑ. අපි මේ සමහර ලාවට කියනවා නිවන් ගියා වගේ කියලා විවේකයක් ගත්තා. ඒ වගේ පින්වත්නි කෝටි ප්‍රකෝටි වාරයකටත් එහා ගිය එකක් සැබෑ නිවන කියන්නේ. ඒකයි බුදුරු කියන්නේ මේක පුළුවන් කරන්න බැරිකම නෑ. ආජීව කියන්නේ මොකක්ද? ජීවත් වෙන්න හොඳ වෘත්තියක්. බුදුහාමුදුරුවෝ එපා කියලා තියෙන්නේ පහයි. මොනවාද? මස් මාංශ, අවියාරුද, වසවිස, මත්ද්‍රව්‍ය, වහල්. ඔය පහ කරන්නේ නැතුව ධාර්මිකව තමන්ගේ උත්සාහයෙන් මහන්සියෙන් බාහුවලය වෙහෙසලා අතපය මහන්සි කරලා සේදාවක් ඉත්තේ දහඩිය මුගුරු අගුරවලා යමෙක් හම්බ කරනවා නම් බුදුවරු ඒකට කියනවා ධම්මිකා ධම්මලද්දෙහි ධාර්මිකව ජීවත් වෙන්න. පුළුවන් කරන්න උත්සාහයෙන් තමන්ගේ මොළේ පාවිච්චි කරලා තමන්ගේ උගත්කම රස්සාවක් කරලා අමුදරුව පෝෂණය කරනවා ධාර්මික. සක්‍ර දෙවියෝ කියනවා ධම්මේන දාරං පෝෂෙන්ති තන්නමසාමි මාතර. යම් කෙනෙක් අමුදරුව ධාර්මිකව පෝෂණය කරනවා නම් ඔවුන්ට වන්දනා කරනවා දෙවියෝ පවා. හිටියොත් හොඳට දෙවියෝ වඳිනවා. එනිසා මතක තියාගන්න සම්මා ජීවේ තියෙනවා. ඊට සම්මා වායාම කියනවා. නිවැරදි උත්සාහය. මොකටද මේවත් උත්සාහය? අපිට තියෙන්න ඕනේ නූපන් අකුසලය නූපදවා තියාගන්න වීර්යය. නැත්තම් අපි කලබල වෙනවා. ඒගොල්ලොත් කරනවා අපිත් කරේ නැත්තම් හරියන්නේ නැහැ. එහෙම එකක් අපිට තියෙනවා. හැබැයි වීර්යයක් තියෙන්න ඕනේ. එහෙම පව්කාර අකුසලයක් හිතට එද්දී නෑ මම කරන්නේ. ඒ පව් කරන්න බෙමන්නේ තියෙන්නත් ඕනේ බය. මොකද්ද පළවෙනි බය?
තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට දොස් නගයි කියන බය. මේ දේවල් මට හරියන්නේ නැහැ. මගේ ස්ටෑන්ඩඩ්ස් තියෙන ඒවට මේවා ගැලපෙන්නේ නෑ. අපේ පරම්පරාවේ කවුරුත් මේවා කරලා එහෙම කතා කරන්න ඕනේ තමන් එක්කම හෘද සාක්ෂියට. මේ දේවල් කළොත් පින්වත්නි මට මේවා ගැලපෙන එක නෑ හිතන්න කිව්වා. ඊළඟට කියනවා මම මේ දේ කරොත් මගේ අම්මා තාත්තට පවුලේ අයට දරුවන්ට මොකක් වෙයිද? නේ? අත්තානුවාද ඊළඟට පරානුවාද අනුන්ට බය වෙන්න කිව්වා. අයියෝ මගේ ස්වාමියා දැනගත්තොත් බිරිඳ දැනගත්තොත් දරුවෝ දැනගත් එහෙම හිතලා පව් කරන එකෙන් ගැලවෙන්න කිව්වා. ඊළඟ දණ්ඩ බය. මේවා කරොත් දඬුවම් නේද? පොලිසිය යන්න වෙයි, උසාවිය යන්න වෙයි, නැති ප්‍රශ්න වලත් පැටලෙ. එහෙම හිතන්න කිව්වා. ඊළඟට ඔය ඔක්කොම නැති වුණා දුගති බය ඇති කරගන්න. මං අපායේ ගියොත් ගිනිගුලි කණ්ඩ වෙයි, ලෝදිය බොණ්ඩ වෙයි. ඔය හතර ගැන හිත නූපන් අකුසලයේ නූපදවම තියාගන්න එපා. උපන් අකුසල් නැති කරන්න එපා. පජහත දුරු කරලා දාන්න. උපන් කුසලයේ වැඩි කරන්න කිව්වා. නූපන් කුසල් තියෙන උපදවා ගන්න කො මෙච්චර කල් කරන්න බැරි වුණා යුණාට අද ඉඳන් කර. අනේ මට ඔය භාවනාව කියන එක මෙච්චර කල් ඇල්ලුවේ නැහැ. නමුත් අද ඉඳන් බුද්ධානුස්සතිය හරි වඩ. මෛත්‍රිය හරි වඩ. නූපන් කුසලයේ උපදවා ගන්න. ඔකට කියන සම්මා වායාම. සති කිව්වේ සිහිය. සිහිය හැමතැනදීම ඕනේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ ඉස්සරහට යද්දි පස්සට යද්දි ආලෝකිතේ විලෝකිතේ බෙල්ල හරවලා බලද්දී අසිතේ පීතේ කායිතේ සායිතේ කද්දි බොද්දි හපල කද්දි රස විඳි උච්චාර පස්සාව කම්මි වැසිකිලි කැසිකිලි කරයි සංඝාටි පත්ත ජීවන දාන ඇඳුම් පැළඳුම් අඳි ගතේ ත්‍රිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවයේ සම්පදානකාරී හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඇවිද්දත් නිදාගත්තත් නිදිමරුවත් කතා කරත් නිශ්ශබ්දව හිටියත් සිහිය පිහිටවන්න කිව්වා. හැම මොහොතකම ඉරියව් කෙරෙහි සිහිය පිහිටවන්න. සිහිය නැති වුණොත් අවුල්පින්වත් නේ. දොස්තරට සිහිය නැති වුණොත් ලෙඩ්ඩු ඉවරයි. නේද? එහෙම ඔයත් දැකලා තියෙනවානේ අපි ලංකාවේ ඉන්නේ. දකුණු කකුල කපන්න කියලා ගිය කොල්ලෙක්ගේ වම් කකුල කපලා ගෙදර ඉවලා තිබ්බා. මම දැක්ක පත්තරේ. සිහිය නැති වුණොත් අවුල්. ගුරුවරයාට සිහිය නැති වුණොත් ශිෂ්‍යයා විනාශයි. බිරිඳට සිහිය නැති වුණොත් පවුල විනාශයි. ස්වාමියාට සිහිය නැති වුණොත් ඉවරයි. මේ හැම ශේස්ත්‍රයකම සිහිය කියන එක අතිශයින්ම වැදගත්. සම්මා සති. අන්තිමේක සම්මා සමාධිය. ඔයත් එකඟ සිතක් ඇතුව ජීවත් වෙන්න කැමති වෙන්න ඕනේ. ඊළඟට ඔයත් ශුන්‍යාගාර වනසෙනසුන් ඇසුරු කරන්න කැමති වෙන්න ඕනේ. රුක් මුල් වනසෙනසුන් ගිරි ගුහා ඊළඟට ගහක් යට ගිහිල්ලා විවේකී වෙන්න. ඔය ශුන්‍යාගාර කියලා කියන්නේ මේ කැලෑවටම යනවා කියන එක නෙවෙයි. ගෙදර ඉන්න කාමරේ දොර ජනෙල් වහගත්තාම ඔබට බාහිර කරදරයක් නැත්තම් ඒකත් ශුන්‍යාගාරයක්. මට ඔය උපාසකම්මා කෙනෙක් වුණා නෝනා කෙනෙක් බම්බල පිටිය පැත්තේ අනේ හාමුදුරනේ මම දරුවෝයි මුණුපුරෝයි ඔක්කොම උදේට යනකම් බලන් ඉන්නේ. මම ඒ මොකද? ඒ පාරගෙන ඔක්කොම ගියාම ගෙදර නිකන් පන්සලක් වගේ. මම ඒ වෙලාවටලු බුදුන් වඳින්නේ භාවනා කරන්නේ ත්‍රිපිටකය කියවන්නේ ඔක්කොම. අරුන් ඉස්කෝලේ ඇරිලා එනකම් මට විවේකයක් තියෙනවා. ඉස්කෝලේ ආවට ඇරලාවට පස්සේ මාරු ටික වගේ. නමුත් උදේ වරුවම පැය 6-7ක් මම හිත වඩනවා කිව්වා. කොච්චර වටිනවද? සමාධි. ඍජු කයක් දරාගෙන හිත එකඟ කරන්න උත්සාහ කරන්න. ඕකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ප්‍රායෝගික කරන්න අමාරු නෑ. අන්තිම දෙක තුන තමයි ටිකක් උත්සාහයෙන් කරන්න. මුල් ටික හරි ලේසි පින්වත්. අපි ජීවිතයේ අරමුණක් ඇතුව යනවා නම් නිවන් මාගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවොත් අපිට තියෙනවා හොඳ ජීවිතේ රැක ගැනීමක් රැකීමක්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ කර්ම අට තියෙනවා. අට්ඨංග සමන්නාගතේ භික්ඛවේ කිත්තේ බීජං උත්තං මහප්පලං හෝති මහනීයං පාතේයන්ති කතං අට්ඨංග සමන්නාගතේ. මෙන්න මේ අට තියෙනවා නම් මහත්ඵලයි මහානිසංසයි කියලා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පටන් ගන්න ඔය ඇත්තු නිවන් මාර්ගය පසක් කරගන්න අධිෂ්ඨාන කරගන්න මේ අහපු බණ උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. රැස් කරගත් සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍යාවසේ වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔයත් සුරකිත්වා. දෙවියෝ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.